මෙතන ඉන්න කොල්ලෝ කී දෙනෙක් කෙල්ලෝ පතලා ඇතිද? කෙල්ලෝ කී දෙනෙක් කොල්ලෝ පතලා ඇතිද? මම මේ කියන වචන දෙක තුනක බණපදේ අහන්න. එදා දීපංකර පාදමූලේ සුමිත්‍රා දේවී මහ බෝධිසත්වයන්ගේ පතිනිය වෙන්න පැතුවා. මං උපනූපන් ජීවිතේ මෙයා මේ බෝධිසත්වයන්ගේ බිරිඳ වෙනවා කියලා. පැතුවේ බෝධිසත්වේ. අහලා නැද්ද වෙස්සන්තර ජාතකේ? සුමුදු සුකෝමල් මන්ත්‍රී දේවිය මාලිගාව ඉස්සරහින් කුරුල්ලෙක් පියාඹල යනකොට ගැස්සෙන මන්දී දේවිය. ගහක උලමේ කෑ ගහනකොට ගැස්සුන මන්දී දේවිය. දරුවෝ දෙන්නත් එක්ක මහවනේට ගියා ස්වාමියාට තියෙන ප්‍රේමයෙන්. මහවනේ වග වලසුම් මැද ස්වාමියා භාවනා කරද්දී උලක් අරගෙන අල හාරමින් කික්කක් අරගෙන ගෙඩි කඩමින් උදේ ඉඳලා හැන්දෑ වෙනකල් පළතුරු හොයා ඈ දුක් විඳා. කැලේක තනි වෙන්න බලන්න බය කියන එක කොයි වගේ එකක්ද කියලා. ඔයාලත් දවසක කැලේක තනි වුණොත් මන්දී දේවිය ගැන පොඩ්ඩක් හිතන්න. දරුවෝ දෙන්න නොදැකපු මොහොතේ ඇතිවෙච්ච ගින්දර පපුවක ස්වාමියාගෙන් ඒ විමසද්දී උත්තර නොදෙද්දී රැය පහන් වෙනකොට අර කැලේ යොදුම් 15ක් කිලෝමීටර් 150ක් ඇවිද්දා. දරු දුකෙන් කිලෝමීටර් 150ක් ඇවිද්දා. ඇස්වලින් කඳුළු වැටි ස්වාමී මගේ දරුවන් දෙන්නා කියලා කලන්තේ දාලා වෙස්සන්තර රජුරු ඉස්සරහ වැටුණා. කුමක දෝෂද? ප්‍රාර්ථනාවේ දෝෂ. අපි යසෝදරාවගේ ගුණ කියනවා. ඒ මහෝත්තමාවියට පහදින්න. බෝධිසත්වෙක් පතපු කෙනාටත් ඔච්චර අඬන්න වුණා නම්, ඔච්චර දුවන්න වුණා නම්, ඔච්චර දුෂ්කර ජීවිතවලට යන්න වුණා නම්, එදා ඡන්ද කින්නර ජාතකේ සඳ කිඳුරිය වී වනේ මල් හැලෙනකල් හැඬුවා. එච්චර කඳුළු සලන්න වුණා නම් බෝධිසත්වෙ පතලා කෙල්ලනේ උඹලා ඔය පතන්නේ බෝධිසත්වෙද්ද? උඹලට කොච්චර අඬන්න වෙයිද? උඹලට කොච්චර අඬන්න වෙයිද? කොච්චර දුවන්න වෙයිද? කොච්චර වැළපෙන්න වෙයිද? කොච්චර බඩගින්න ඉන්න වෙයිද? කොච්චර පිපාසයෙන් ඉන්න වෙයිද? ප්‍රාර්ථනාවේ දෝෂ. කවදාවත් කෙල්ලෙක් පතපු නැති මහ බෝධිසත්වයෝ පසේ බුදු කෙනෙක් ඉදිරියේ යසෝදරා උඹ මට එපා කියලා පතද්දී ඇතිවෙච්ච හැඟීමට කුස ජාතකේ හැඟීමට පැතුවා උඹ එපා කියනවනම් මට උඹ ඕන. බෝධිසත්වයෝ සසරේ එකම එක ප්‍රාර්ථනාවක් කළේ. ඒ ප්‍රාර්ථනාවේ දෝෂ බලන්න කුස රජ්ජුරුව වෙලා දඹදිව අග රජ්ජුරුව වෙලා මාස 6ක් වළං හොදන්න වුණා. මාස 6ක් වළං හොදන්න වුණා. වතුරේ නෙළුම් කොළේ ඇතුලේ වතුරේ හීතලේ ඉන්න වුණා. අග රජ්ජුරුව වෙලා ඇත්හලේ බෙටි අල්ලන්න වුණා. අශ්වහලේ බෙටි අල්ලන්න වුණා. වළං කඳක් කරේ තියාගෙන යන්න වුණා. තමන්ගේ අත් දෙකෙන් උයන්ඩ සිද්ධ වුණා. කුස ජාතකේ කියවන්න. ප්‍රාර්ථනාවේ දෝෂ. උඹ එපා කියනවා නම් මට ඕන කියලා. කොල්ලනේ උඹලා පතන්නේ යසෝදරාවක්ද ඔය? උඹලට කොච්චර වළං හොදන්න වෙයිද? කොච්චර රෙදි හොදන්න වෙයිද? කොච්චර උයන්ඩ වෙයිද? ප්‍රාර්ථනාවේ දෝෂ. එකම එක ප්‍රාර්ථනාවක් හදවතේ තියාගන්න. බුදුරජාණන් වහන්සේ වදාළා බිරිඳ නොවිච්ච කෙනෙක් නැහැ. ඔය ඉන්න හැම ගෑනු කෙනෙක්ම සංසාරේ බිරිඳ ඇවුරු වෙලා ඉඳලා තියෙනවා. ස්වාමියා නොවිච්ච කෙනෙක් නැහැ. පුතා නොවිච්ච කෙනෙක් නැහැ. දුව නොවිච්ච කෙනෙක් නැහැ.
තවමත් දුක පතනවා.